රුසිරු පෙතන්ගොඩ උයනට අනේලන් වුණා නපුරු උණ කටුව පතුලේ ඇනී වන වුණා එක්ව සිටි සැවම මතුරා විෂද වැඩි වුණා රාජසිංහ දෙවි නාමය තියා නැති වුණා ලෝකම යුද්ධ ගැන කතා කරද්දී මුල්ලේරියා වෙලේ වතුරත් ලේට හරවන්න තරම් හැකියාවක් තිබුණු රජතුමෙක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ මේ තමයි සීතාවක රාජසිංහ රජුගේ ජීවිතය ඉර්ණම තීරණය කරපු මේ කටුණ පඳුර. ඉතින් ලස්සන වපසරියක් තියෙනවා. සුන්දර ප්‍රදේශයක පිහිටලා තියෙන රුවන්වැල්ල පෙතන්ගොඩ ගාමේ පිහිටි මේ කටුණ පඳුර තමයි රජතුමාගේ ජීවිතය ඉර්ණම තීරණය කරේ. රුසිරු පෙතන්ගොඩ උයනට අනේලන් වුණා නපුරුණ කටුව පතුලේ ඇනී වන වුණා එක් වැසිටි සැවොම මතුරා විසද වැඩි වුණා රාජ සිංහ දෙවි නාමේ තියා නැති වුණා